තමන්ගේ ආසාර ඌර්බොක්කේ බද්දංගල තාම යට වෙන ඕනේ පොඩි වැස්සරත්. හැදුවේ නෑනේ තාම. ඈ ඔය හක්මනාසනේ මරුදු කීයද දැන්? ජනාධිපතිතුමා මේ ගම් වතුර පිළිබඳ මං හිතන්නේ විශේෂයෙන්ම එතුමා අවධානයෙන් ඉන්න බව පේනවා. මං හිතන්නේ මේ ගම් වතුර ගැන විතරක් නෙවෙයි ලෝකේ විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව විසින් මෙවැනි අනතුරක් කල්තියා අඳුරගෙන මොන ප්‍රදේශවලට වැඩිපුර වැස්ස පතිත වෙන්නේ මොන ප්‍රදේශවලද වැඩිපුර ගම් වතුර ඇතිවීමට තරජනය තිබෙන්නේ මේ පිළිබඳ ඕනතරම් දත්ත තොරතුරු එක්රැස් කර ගැනීමට සමත් වෙන තාක්ෂණයක් දිනු වෙලා තිබෙනවා. හැබැයි තාමත් නිසි පරිදි අපි මේ තාක්ෂණය උපයෝග කරගන්න අසමත් වී තිබෙනවා. අහස දිහා බලලා වහින්න වගේ කියන එක වැස්සට පස්සේ ගොඩක් වැස්ස වගේ කියන තත්වයකට අපේ රටපත් වී තිබෙනවා. දැන් එතුමා බලයටපත් වෙලා අවුරුද්දයි. දැන් මේ සමාජ මාධ්‍යයේ මේක දාලා තියෙනවා. එතුමා බලයටපත් වෙන්න ඉස්සෙල්ලා මැතිවරණට ඉස්සෙල්ලා කියනවා ගම් වතුරට පාලනය කරන්න අලුත් තාක්ෂණය භාවිතා කරන්න ඕන. අපිට ගම් වතුරක් එනකොට අහස දිහා බලාගෙන ඉන්න බෑ අද වහීද හෙට වහීද කියලා එතුමා කියනවා. එතකොට එතුමා කියනවා මේ පහුගිය වකවානුව ඇතුළත ඒවා කක්කක් කරලා නැහැ කියලා. ඉතින් අවුරුද්දක් ඇතුළත දැන් එතුමාගේ උපන් ගමට ගම් වතුර ඇවිල්ලානේ. එතකොට මේ උපන් ගමට ගම් වතුර ආවම ඒ ගමේ මිනිස්සු කියනවනේ මේ ගැන බලන්නේ නැහැ කියලා. විතරක් නෙවෙයි ලෝකේ විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව විසින් මෙවැනි අනතුරක් කල්තියා දැන් මේ කල්තිය අඳුර ගන්න නැති එක කියන්නේ. එතකොට තමුත්තේ ගමටත් ඇවිල්ලා තියෙනවා ගම් වතුර. අලුත් තාක්ෂණයේ අවුරුද්දක් වෙනකන් ගෙනාවේ නැහැ. එතකොට මේ තාක්ෂණයේ අඩු ගන්න දැන් අඳුනාදීමේ ක්‍රමවේදයක්වත් අද ඉඳලා තියෙනවා නම් අපිට සැනසීමක් තියෙනවා. මොකද්ද මේ ඊළඟ ගම් වතුරේදී NPP ආණ්ඩුවේ තාක්ෂණයේ මොකද්ද මේ ගම් වතුර වළක්වන කියන එක. එතකොට මේ වගේ ප්‍රකාශ දහසක් දැන් මේ පහුගිය වකවානුව ඇතුළතම කරා. අපි අවුරුදු 15කට 20කට ඉස්සෙල්ලා දැකපු දේ අද ඒගොල්ලෝ දකින්න සූදානම් වෙනවා. නමුත් ඒගොල්ලෝ දැකලා නැහැ හරියට තාම දකින්න සූදානම් වෙනවා. මේ ටික කරලා ඉවෙනකොට පහු ඉස්සරහ අවුරුදු 2-3 ඇතුළත මේ රට ප්‍රපාතයට යන්නේක වළක්වන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. මේ ලස්මන් යාපා ගම් වතුරක් හිටපුව මං ආපුවාම ඒක නවත්ත ගන්න අමාරුයි. මෙච්චර දියුණු ඇමරිකාවෙත් එකපාරට තදර වැස්සහම නිව්යෝක් සිටි එකත් යට වෙනවා. හරිද? ඔයා මේ නිකන් බයිලා ගහන්න එපා. 94 ඉඳන්ම UMP එකයි ශ්‍රී ලංකා එකේ පක්ෂ මාරු කර හක්මන ආසන සංවිධායක විදිහට වැඩ කරලා පළාත් සභා හිටියා, පාර්ලිමේන්තුව ගියා, කැබිනට් එකේ හිටියා. තමන්ගේ ආසන ඌර්බොක්කේ බද්දංගල තාම යට වෙන ඕනේ පොඩි වැස්සරත්. හැදුවේ නෑනේ තාම. ඈ ඔය හක්මන ආසනේ මරුදු කීයද දැන්? ඇයි ඒව දැක්කේ නෑ? ඇයි හිටපු සභාපතියම ඒව පෙන්නුවලා කියලා දුන්නේ නෑ? නිකන් බයිලා ගහන්න එපා ඔයි. හරිද? බයිලා ගහන්න එපා. තමුසෙලාට බලයක් නැතුව ජීවත් වෙන්න බෑ. කුඩු ගහලා වගේ. කියවන්න එනවා මෙතන. 94 ඉඳන්ම පළාත් සභාවේ පාර්ලිමේන්තුවේ පක්ෂ මාරු කරාට එක දිගටම ඔය හක්මනාසනේ මාත දිස්ත්‍රික්කෙ මිනිස්සු ඡන්දෙ දුන්නනේ. අඩුම ගානේ තමන්ගේ ආසනේවත් හරියට හදාගන්න බැරි වුණානේ. මිනිසුන්ට සාධාරණයක් කරාද? අර රටේ පන්න කතා කරන්න එනවා නිකන් බයිලා ගහන්න එපා ලස්මන් යාපා. ඈ අවුරුදු ගානක් තිස්සේ ඡන්දෙ දීපු මිනිස්සුන්ටව සාධාරණයක් ඉටවරු නැති මනුස්ස එන්නේ ওই පාර්ලිමේන්තුවේ කැබිනට් එකේ ඉඳලා නෝ එතන බයිලා ගහන්න. දැන් ඔක්කොම අධිකරණයේ තියෙන නියම කරපියව ක්‍රියාත්මක කරන්න එපා කියන කතාවේදී ඇයි ඊට විරුද්ධව කවුරක්වත් නීති ඉදිරියට යන්නේ නැත්තේ මෙහෙම කරා කියන සම්බන්ධයෙන්? යයි නේ නීති ඉදිරියට යයි. අන්න කියන්නේ නීති ඉදිරියට ගිහලා කවුරුහරි කියනවා නැත්නම් මේ ආණ්ඩුවම බලපෑම් කරන්න පුළුවන් එක. කවුරුකට ඒ අධිකරණ පද්ධතියෙන් හරි යයි මං හිතන්නේ සාමාන්‍ය පුරවැසියෙක් හරි යයි. මොකද මන්ත්‍රීවරයෙකුට හෝ මන්ත්‍රීවරියකට පාර්ලිමේන්තුව ඇතුලේ යමක් වරප්‍රසාද මත කියන්න පුළුවන් කමක් ලැබුණට ඒ වරප්‍රසාද ඇතුලේ ඒක බලය තිබුණට පාර්ලිමේන්තුවෙන් පිට ඇවිල්ලා එහෙම තැනකදී මේ පිළිබඳ කතා කරන්න බෑ. ඒ නිසා එතුමිය ඉතාමත්ම පැහැදිලිවම කිව්වා නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලා. ඒකට පියවරක් ගත යුතුමයි. ඒක අධිකරණයට ගියොත් මං හිතන්නේ අධිකරණයෙන් ඒ පිළිබඳ සාධාරණයක් ඉෂ්ට වේ. මොකද මේ රටේ අධිකරණයට අපහාස කරා කියලා හිරගෙදර ඉඳලා තියෙනවා. හිරේ යවලා තියෙනවා. සමාව දීලා තියෙනවා. සමාව ඉල්ලලා තියෙනවා. එහෙම ගොඩක් අසතිය තවමත් නඩු තියෙනවා සමහර අයගේ අධිකරණයට අපහාස කරයි කියලා. හැබැයි മന്ത്രിවරයෙකුට ප්‍රසිද්ධිය මේ වගේ අධිකරණයකට අපහාස කරන්න බෑ තීන්දුවක් සම්බන්ධයෙන්. මේ
මේ පෞද්ගලිය කාලේ පාර්ලිමේන්තු දිහා බලනම තනිකරම වයසක කට්ටිය ගියා වයෝවෘද්ධ කට්ටිය ගියා නම් මේක පාර්ලිමේන්තුවේ ගැලපෙන්නේ නැහැ මේක ඉවත් කර යුතුයි. ඒ කාලේ තුල හැමෝම ජනාධිපති ආරම්භයෙන් ඉඳන්ම ආවාසීය කරගෙන දොතන හොස්පිටල් එකේ ගියා මේක ලොකු ගාණක් අරගෙන ඉදරට හොස්පිටල් එකේ ගියා අයුතුලෙත් මේක පාවිච්චි කරා කියන්නේ. ඔයක පිළිගන්නවා නේද ඔබතුමාලා එහෙම මේ පාවිතා වුණා කියන කතාව ඔබතුමාලගේ කාලේ මෙයාර මොකද? මම පෞද්ගලිකව දකිනවා මුදල් තියෙන മന്ത്രിවරු ඇමතිවරු මේ මුදල් ලබා නොගත යුතුයි කියලා. ඒක ගත්තනම් ඒක වැරදි කියලා මම කියනවා. මොකද අපි සල්ලි අරන් නැහැ. මම අවුරුදු 7 පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. පාර්ලිමේන්තුවේ මේ ජනාධිපති අරමුදලෙන් මම රුපියලක් අරගත්තේ නැහැ. මම හිතන්නේ අයිතියක් නැහැ අපිට. හැබැයි කිසිම ආදායමක් නැති තමන්ගේ ලෙඩකට විශාල වශයෙන් මුදල් වැය කරන්න තියෙන අවස්ථාවකදී ඒ മന്ത്രിවරයෙකුට හෝ ඇමතිවරයෙකුට තමන් කරපු සේවයත් එක්ක කරන සේවයත් එක්ක ජනාධිපති අරමුදලෙන් ඉල්ලීම වරදක් හැටියට මම දකින්නේ නැහැ. එයත් පුරවැසියෙක්. මොකද ඒක වරදක් හැටියට දකින්නේ. හැබැයි මම පිළිගන්නවා එහෙම විශාල ආදායම් තියෙන ඒ වගේම තමන්ට ආදායම් තියෙන ඒ වගේම තමන්ට ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙද්දි තමන්ගේ රෝගයකට ජනාධිපති අරමුදලින් ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මගේ පෞද්ගලික මතය. ඒක මගේ පෞද්ගලික මතය. හැබැයි NPP එකේ කලින් ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രിවරු මේක අරන් තියනවා 2004න් පස්සේ ඒවා එළිදරු කරේ නැහැ. ඒ മന്ത്രിවරුන්ගේ නම් අනිත් නම් විතරයි එළිදරු කරේ. ඒ කියන්නේ කවුද ඒක ඔබතුමා දන්නවද ඒ කට්ටිය කවුද ඉන්නේ? මම කිව්වා නොකිව්වොත් ආණ්ඩුව මම නම් කියනවා කියලා. මම අද කියනවා. හැබැයි කනගාටුයි මට නම කියන්න. මම මන්ත්‍රීවරුගේ නම කියන්න කැමති නෑ. නිහාල් ගලප්පති මන්ත්‍රීතුමා ගත්තා. තව ඉන්නවා මම අපිට සත්‍ය අවශ්‍ය ආණ්ඩුව කිව්වේ නැත්තම් කියන්න. මම හැබැයි ඒකට එතුමාට මම දොස් කියන්නේ නෑ. මොකද එතුමා පාර්ලිමේන්තුවේ 1994 ආපු ඉතාමත් සාමාන්‍ය මට්ටමින් ජීවත් වෙච්ච මන්ත්‍රීවරයෙක්. එතුමාගේ මුදල් අරන් තියෙන එතුමාගේ භාර්යාවගේ අසනීප කටයුත්තකට ඒක මම වරදක් හැටියට දකින්නේ. මම වරද හැටියට දකින්නේ ආණ්ඩුවේ മന്ത്രിවරු ඇමතිවරු අනිත් අයට චෝදනා කරනවා, අනිත් පක්ෂවල മന്ത്രിවරුන්ට ඇමතිවරුන්ට චෝදනා කරනවා මේක ගත්තා මේක කෑවා ජනාධිපති අරමුදල කෑවා කියලා. හැබැයි ඒගොල්ලෝ මේ නම් කිව්වේ නැහැ. ඒක තමයි වැරද්ද තියෙන්නේ. ඒතර හැමතිස්සෙම මහ ජනතාවට මේගොල්ලෝ දෙන පිටුරේ තමයි පින්තූරේ මේගොල්ලෝ හොරු. ඒගොල්ලෝ දැන් හොරකම් කරපු එකක්වත් එළියට කියන්නේ නැහනේ. දැන් කන්ටේනර් 323 කතාවේදී තවමත් නැහැ මොකුත්ම. හැබැයි අනිත් අය ඔක්කොම වැරදි කරපු අය. අයිස් කන්ටේනර් ගැන වෙන අයගේ ඇඟට දාන්න හැදුවා. හැබැයි දැන් ඒගොල්ලෝ කියන්නේ අයිස් කන්ටේනරේ අවසානයේ කවුද මේකේ විත්තිකාරයා කියලා. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඔතන මේ මේ පෞද්ගලික කාර්යය කියන්නේ අමතුරු රසිකේ මම මතකයි. තෙල් දීමනාවෙම ගත්තද ඒ කාලේ? මමද? ඔව් තෙල් දීමනාව ගත්තා. මදිද ඒක කොහොමද? නෑ. තෙල් දීමනාව ගත්තාම මම දෙසරයක් ගත්තේ නෑ. දැන් මේ මන්ත්‍රීවරු දෙසරයක් අරන් තියෙනවනේ. අපි දෙසරයක් කවදාවත් ගත්තේ නෑ. දැන් ඔය මන්ත්‍රීවරු නම් කරේ පුවත්පත් වල යන්නේ දෙසරයක් අරගෙන තියෙනවා කියලා. නැත්තම් නැතේ කියන්න පුළුවන් ඒගොල්ලන්ට. දැන් අරන් තියෙනවා දෙසරයක්. හැබැයි අපි කවදාවත් අපේ කාලේ අපි දෙසරේ තුන් සැරේ අරන්නේ අපිට දීපු දීමනාව අරගෙන අපි වැඩ කරලා තියෙනවා. අපිට ඒක චෝදනාවක් නෑ කොහෙවත්. අපි චෝදනාවට ලක් කරන්නේ කවදාවත්. අවභාවිතා කරා කියලා තෙල්. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ කපාරක් ගත්තේ නැහැ කියන කතාව කියන්නේ. ඒගොල්ලෝ දෙසරයක් අරන් තියෙනවා. කියන්නේ කපාරක් ගත්තේ නැහැ කියන කතාවද? ඒගොල්ලෝ කියන්නේ එකපාරක් ගත්තා කියලා. දැන් දෙපාරක් අරන් තියෙනවා. දැන් අපිට කියන්න පුළුවන් අපි නම් අරන් තියෙන එකපාරයි කියලා. ඉතින් ඒගොල්ලෝ කියන්නේ පය දැන් අපි දෙපාරක් ගත්තේ නැහැ කියලා. මේ රට සුද්ධ කරන්න ආපු කට්ටියනේ. ඒ වල්පැල ගලවා මල්පැල ඉඳපු කට්ටිය නෙවෙයි. දැන් මල්පැල වල මොකද්ද වෙලා තියෙන්නේ? The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය